හෙලෝ එවරිවන්. ඉතින් ගොඩක් කාලෙකින් තමයි මම ඔයාලට මේ ව්ලොග් එක අරන් එන්නේ. මම හිතන්නේ මාස 6-7-8ක් විතර වෙනවා. ඉතින් මේ ව්ලොග් එක ඇවිල්ලා අපේ චූටි පැටිය ආව දවසේ ඉඳලා මම එකතු කරගත්ත පොඩි ක්ලිප් ටිකක් තමයි තියාගත්තේ. මොකද මතක් වෙන්නත් එක්ක ඉතින් හරියටම ඉතින් මම මේ ටෙස්ට් එක කරන්නේ අපි නෝරෙලි ගිහිල්ලා ඇවිල්ලා සති 3-4කට පස්සේ තමයි මම මේ ටෙස්ට් එක කරන්නේ. ඉතින් හිතා ගන්නවත් බෑ, මම හිතුවෙත් නෑ. ඉතින් කොහොම හරි පොසිටිව් වුණා. ඊට පස්සේ අපිට ෂුවර් නැති නිසා මම ලේටුත් චෙක් කරන්න දීලා ඒකත් පොසිටිව් කියලා දැනගත්තට පස්සේ අපි ඉතින් ගියා අපේ VOG ડોක්ටර් channel කරන්න. කොහොම හරි ඉතින් අපි දැනගත්තත් බණ්ඩියට මාසයක් විතර වෙනවා. මේ වීඩියෝ එක එඩිට් කරද්දි හිතෙනවා අනේ අපරාධේ මට තව ගොඩක් වීඩියෝස් එකතු කරගන්න තිබ්බනේ කියලා. කමන්නේ. ඉතින් මේ ටික හරි මණ්ඩාව තියෙනවා. මොකද කවදාරි අපේ චූටි පැටියටත් මට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. මේත් ඇවිල්ලා මාස 5න් වගේ කරන ස්කෑන් එකට ගිහිල්ලා ඉතින් සාමාන්‍යයෙන් හැම මාසෙටම එකපාරක් අපි ડોක්ටර් විසිට් යන්න ඕනේ. ඉතින් මම නම් පුදුම ආසාවකින් යන්නේ. මම විතරක් නෙමේ ප්‍රෙග්නන්ට් වුණ හැම අම්මා කෙනෙක්ම මේ විසිට් එකට යන්නේ. මාර ආසාවෙන් වෙන්නේ නැති. මොකද අපේ පැටියව අපිට බලා ගන්න පුළුවන් වෙන නිසා. මේ කාලේ පුරාවටම මගේ සපෝට් එකට හිටිය හස්බන්ඩ්යි මගේ අම්මයි තාත්තයි. ඉතින් එයාලා මට කිසිම අඩුවක් වෙන්න දෙන්නේ නැතුව මාව මලක් වගේ බලාගත්තා, මගේ පැටියවයි මාවයි. ඉතින් පළවෙනි මාස 3 මම කොහෙවත් ගියේ නෑ. හිටියේ ගෙදරටම වෙලාවම එක්ක අම්මලා ගෙදර යනවා නැත්නම් අපේ ගෙදර තමයි ගොඩක් වෙලාවට හිටියේ. මාස 3 ඉවර වුණාට පස්සේ මට යන්න ආසම හිතුණ පන්සලක් තියෙනවා. ඒ ගාල්ලේ පන්සලකට. මොකද කලින් මාව හස්බන්ඩ් එතනට එක්කන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මට පන්සලට මේ පාරේ යන්න ආස හිතුණ නිසා හස්බන්ඩ් මාස 4 ඉදි වගේ මාව ඒ පන්සලට එක්කගෙන ගියා. ඉතින් ගොඩක් ආසාවෙන් හිටපු අනිත් දේ තමයි චූටි පැටියාගේ රෙදි සෝදනේට. ඉතින් ඒව හරිම ආසාවෙන් තමයි අපි දෙන්න කරන්නේ. මොකද හරිම කියුට් චූටි දේවල් නිසා. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න සතියකට කලින් අපේ ගෙදර පිරිතක් තිබ්බා. මොකද පැටියටයි මටයි දෙන්නටම ආශිර්වාද කරලා තමයි මේ පිරිත් සජ්ජායනාව අපි ගෙදර කරේ. ඉතින් අන්තිමටම මම වීඩියෝස් එකතු කරලා තියෙනවා බබාගේ ජෙන්ඩර් රිවල් එකේ කරපු වීඩියෝස් ටික. මොකද මම මේ ටික වෙනම අරගෙන ආවේ නෑ. ඒකත් මේකටම ඇටච් කරා. මොකද ලොකු වීඩියෝස් ප්‍රමාණයක් මම අරගෙන තිබ්බේ නැති නිසා. ඉතින් ඉස්සරහට අපි හම්බ වෙමු අපේ පැටියත් එක්ක ලස්සන vlog ඔයාලත් එක්ක මම අරගෙන එන්නම්. සමං අත්ථිතතාගතේන ඊජම් විබුද්ධේ රතනං පනිතං ඊතේන සච්චේන සුවත්තියෝතු අයං විරාගං අමතං පනිතං යදච්චග. මම බබාගේ තාත්තා. මං හිතන්නේ අනිවාර්යයෙන්ම පුතෙක් ඉන්නේ. මම බබාගේ අම්මා. මං හිතන්නේ දුවෙක් කියලා. මම අම්මා අච්චි මං කැමති පුතෙක්ට. ඊයා මං කැමති දුවෙකුට. මම බබාගේ තාත්තා ආච්චි. මං කැමති පුතෙකුට. ඔසෙයියා බව කැමති පුතෙකුට. මං බබාගේ පුංචි මං කැමති දුවෙක්ට. බබාගේ මාමා මං කැමති පුතෙක්ට. මම බබාගේ ලොකු අප්පච්චි මම හිතන්නේ පුතෙක්. මම බබාගේ බාප්පා මං හිතන්නේ පුතෙක් කියලා. අපි බබාගේ අංකල් ආන්ටි අපි දන්නවා. හැබැයි අපි දැන් මේ වෙලාවේ කියන්නේ නැහැ. බබාගේ මාමා මං හිතන්නේ දුවෙක්. මම බබාගේ නැත්නම් මං හිතන්නේ දුවෙක් කියලා. බබාගේ යාළුවේ මං කැමති මල්ලිගේ. මම බබාගේ මාමා මම හිතන්නේ නම් දුවෙක්. අනිවාර්යෙන් දුවෙක් තමයි. බබාගේ යාළුවේ මං කැමති මල්ලිගේ. බලාහිඳී මෙම්මා මා පැතු
ලෝකයේ විමනක් සදා තුනුඹ මාගේ ජීවේ සදා මුතු කැටවැස්සක් අතරින් ඔබ ඒදෝ කියා මා දින කනිනවා මග වලා ගගනේ